විදේශ මගින්ට ලංකාවට දුම්මැටි ගේම සම්පූර්ණ තහනම්. මෙහෙමයි සිද්ධිය. ඕක මේ අලුත් නීතියක් නන් නෙමෙයි. ওই නීතිය මහින්ද රාජපක්ෂ මහත්තයා බලේ ඉන්න කාලේ තමයි ওই නීතිය ගෙනාවේ. ඊට කලින් සිගරට් බණ්ඩල් දෙක තුනක් ගෙනියන්න chance එක තිබ්බා. ඒක එහෙම තියෙද්දි කතාව මෙහෙම දෙයක්ත් තියෙනවා. රජයේ සම්පූර්ණ අවසරය ඇතුව ටුබකෝක රටේ සිගරට් විකුණනවා. හරිද? අපේ ලංකාව කියන්නේ සිගරට් තහනම් රටක් නෙමෙයි. රජයෙන් තහනම් කරලා නැහැ. ටුබකෝ එක මේ රජයෙන් අවසරය ඇතුව තමයි සිගරට් විකුණන්නේ. එහෙමනම් රටේ මිනිස්සු සිගරට් බොනවනේ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ විදේශ රටවල සේවය කරලා රෙමිටන්ස් එකක් රටට විදේශ විනිමය එවන සිගරට් බොන කෙනෙකුට සිගරට් Tamanට බොන්න පුළුවන් පරිභෝජනයට අලෙවි කරන්න නෙමෙයි පරිභෝජනයට සිගරට් එකක් ගෙනත් දුන්නට ගේන්න දුන්නට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒ කෙනා බොන කෙනෙක් අනික රටේ තහනමකුත් නෑ සිගරට් බොන්න රජයෙන්ම සිගරට් විකුණනවා. ටුබකෝ රජය හරහානේ විකුණන්නේ. රජයේ අනුමැදනුම ඇතුවනේ. එතකොට රජයෙන් සිගරට් විකුණනවා නම් පිටරටේ ඉඳලා එන කෙනෙක් එච්චර සල්ලි ඒවලා රටට සේවයක් කරලා තියෙනකොට ඒ මනුස්සයාට සිගරට් බණ්ඩලයක් හරි දෙකක් හරි ඒ මනුස්සයාට ගේන්න දෙන එක සාධාරණයි. ඒක ගේන්න දෙන්නේ නැතුව මේ කස්ටමර් එකෙන් අල්ලලා දඩ ගහලා මේ නීති ක්‍රියාත්මක කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි වැඩක්. හැබැයි ඒක වැරදි වැඩක් නොවෙන්නේ රටේ සිගරට් බොණ්ඩත් තහනම් විකුණන්නත් තහනම් රටේ සිගරට් නැත්තම් අන්න නීතියක් වශයෙන් තියෙනවා නම් ඒක එහෙමයි. හැබැයි එයාලා විකුණනවා එයාලට හොඳයි රටේ ඉඳන් අයට ගේන්න දෙන්නේ නැත්තම් ඒක අන්න එතන තියෙන පොඩි ගැටලුවක්. හරිද? සිගරට් කතාව පැත්තකට දාන්නකො අඩුම ගානේ පළතුරු ගෙඩියක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. පළතුරක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. පළතුරක් තියා දැන් විදේශ රටවල වැඩ කරන මිනිස්සු කොච්චර රෙමිටන්ස් එව්වත් රටට කොච්චර විශේෂයෙන් ගල්ෆ් රටවලින් තමයි ඔය විදේශ විනිමය වැඩිම එන්නේ. හැබැයි මේ මිනිස්සෙක් ලංකාවට එනකොට මේ තාම සුළු මේ එලවුන්ස් එකක් තමයි හම්බෙන්නේ ඩියුටි ෆ්‍රී එලවුන්ස් එකක්. දැන් අරක්කු බොන කෙනෙකුට විස්කි ලීටර් 2යි හම්බෙන්නේ. ලීටර් 2යි කියන්නේ මේ මිනිස්සයාට හැරෙන්නත් මදි. බොන කෙනෙකුට හැරෙන්නත් මදි. පෙරේතෙකුට නම් ඇති බොන කෙනෙකුට හැරෙන්නත් මදි ලීටර් 2ක්. ඉතින් මේ ඔහොම තමයි තත්ත්වය. දැන් ඔය වගේ තීන්දුව දැන් මේ රජය බලයට පත්කරන්න විශාල වශයෙන් කතා කරන්නේ මේ සෝෂල් මීඩියා ආරා විදේශවල ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු දැන් ඔය දේවල් වලින් කලකිරීමටපත් වෙනවා. කලකිරීමටපත් වීම තුලින් රජයට වෙන හානියකුත් වෙනවා. මොකද නැවත පැතිවරණයකදී මිනිස්සු නැතු යනවා කතා කරන්න. ඒ වගේම මිනිස්සු තරහට උණ්ඩියල් දාන්න පටන් ගන්නවා සල්ලි උණ්ඩියල් දාන්න පටන් ගන්නවා මිනිස්සු. එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මිනිස්සු කතා වෙන විදිහට මිනිස්සු සෝෂල් මීඩියා වල හැසිරෙන විදිහට අපිට ඒක පේන්න තියෙනවා. එහෙම